මම සභාගර්භයේ නැති මොහොතක ඊයේ ගරු අරුන් හේමචන්ද්‍ර නියෝජ්‍ය ඇමතිතුමා කරපු ප්‍රකාශයක් උපුටලා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති ප්‍රකාශයේදී මගේ නමත් මගේ ඡායාරූපයත් ප්‍රදර්ශනය කරා දේශපාලන සම්බන්ධතා මත ඉන්ධන පිරුම්හල් ලබාගත් දේශපාලනඥයින් යනුවෙන් අද උදේ දිනමින හෙඩ්ලයින් එක ෂෙඩ් ගත්තු දේශපාලක ලයිස්තුව මැති සභයේ දිගහරි. මම මාධ්‍යයට දොස් කියන්නේ නැහැ. මාධ්‍යයටත් ගම්‍ය වුණේ එතුමාගේ කතාවෙන් මේ දේශපාලන සම්බන්ධතා මත ෂෙඩ් ගත්ත අය හැටියට තමයි මේක මට උනත් තේරුනේ. කිසිම දේශපාලන සම්බන්ධතාවයකින් ලබාගත්ත පිරුම්හලක් අපි සතුව නැහැ. මගේ පවුලේ පිරුම්හලක් ගැනයි මේ කියලා තියෙන්නේ. 1955 වසරේ මම උපදින්නත් ඉස්සර අවුරුදු 70කට ඉස්සෙල්ලා මගේ පියාගේ පියා විසින් මේ පිරුම්හල ආරම්භ කරේ. එතෙන් පටන් අවුරුදු 70ක් අපේ පවුලේ උදවිය මේක පවත්වාගෙන යනවා. ඒක නීත්‍යානුකූලව මම දන්නේ මොනම හේතුවක් නිසා මගේ නම මේකට සම්බන්ධ කරාද කියලා. මේක මට ප්‍රශ්නයක් නෙවෙයි. අපේ පළාතේ ජනතාව තුළ ඒ ප්‍රදේශයේ ඕනෑම කෙනෙකුගෙන් ඇහුවොත් මේක ඉතිහාසය කියයි. මට මේ ප්‍රවෘත්තිය ගියයින් පස්සේ වැඩිම කතා කරේ මාලිමාවට ඡන්දෙ දීපු උදවිය. ඒ අයකව අපි කනගාටු වෙනවා කිව්වා. මේක ඔබතුමාව මේකට පටලවපු එක අපි කවුරුත් දන්න කාරණයක්. මේක පාර්ලිමේන්තුවේ පැහැදිලි කරන්න කියලා ඒ අය තමයි මට වැඩි දිනෙක කිව්වේ. කියන්න කැමතියි මම ගාල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මේ සභාවට අවුරුදු 25ක් ආව 7 වතාවක් අපේ දිස්ත්‍රික්කයේ ජනතාව මාව දිනෙව්වා. 4 වතාවක් අපේ කණ්ඩායමේ පළවෙනියා කරා. වල්පැල ඉවත් කරන්න කියන සටනක් ගෙනියද්දි ගාල්ලේ පත්වෙච්ච සියලුම മന്ത്രിවරු පරාජයට පත් වෙද්දි මාව විතරයි පළවෙනියා හැටියට පත් කරලා එව්වේ. ඉතින් අපේ ගෙදර පාර්ලිමේන්තු മന്ത്രിකම 1977 ඉඳලා මේ දක්වා වසර 48ක් മന്ത്രിකමක් තියෙන ගෙදරක්. හැබැයි කවදාවත් අපි රජයෙන් දේශපාලන සම්බන්ධතා මත මෙවැනි දේවල් කළා නැහැ කියන එක මට පැහැදිලිවම කියන්න පුළුවන්කම තියෙනවා. අවසාන වශයෙන් මම කාලය ගන්නේ නැතුව ඉල්ලා හිටින්නේ විශේෂ ඇමතිතුමාට එහෙම නැත්නම් ඒ ප්‍රකාශය කරපු නියෝජ්‍ය ඇමතිතුමාට නෙවෙයි මම බලාපොරොත්තු වෙන්නේ පුළුවන්කමක් තියෙනවා නම් මේ ගැන හොයලා බලන්න සභානායකතුමනි ආණ්ඩු පක්ෂ සංවිධායකතුමනි අවුරුදු 70කට ඉස්සෙල්ලා උපදින්නත් පෙර ගත්ත ෂෙඩ් එකක් සම්බන්ධව මට දේශපාලන සම්බන්ධතා මත ගත්ත ලැයිස්තුවට මගේ නම ඔබපු එක සාධාරණද කියලා. අපි බොහොම පිරිසිදුව දේශපාලනය කරේ. ඒ නිසා තමයි අපිට මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ලැබුණේ. කිසිම විපක්ෂයකින්වත් මට චෝදනාවක් එහෙම මෙතෙක්කල් ලැබිලා නැහැ. ඒ නිසා මම කවදාවත් පෞද්ගලිකව කිසි කෙනෙකුට දේශපාලන මඩ ගහන කෙනෙකුත් නෙවෙයි. අනාගතේ ගහන්නෙත් නැහැ. ඒක මගේ ප්‍රතිපත්තිය. දේශපාලන ප්‍රතිපත්ති මත විතරයි අපි මේ කටයුතු කරන්නේ. ඒ නිසා මම කරුණාකරලා ඉල්ලනවා මේ අසාධාරණයෙන් මාව නිදහස් කරන්න. වෙන දෙයක් කියන්නේ අපේ පවුලේ ෂෙඩ් එකක් තියෙන අවුරුදු 70ක් තිස්සේ මගේ සහෝදරයෙක් ඒක පාලනය කරනවා. දේශපාලන සම්බන්ධතා මත ගත්ත ලැයිස්තුවට මේක නැtei කියන එක පුළුවන් නම් නිවැරදි කරලා දෙන්න. හොයලා බලලා නිවැරදි කරලා දෙන්න. මං කිව්ව පළියට නැතුව මේක අපේ පළාත්වල හැමෝම දන්නවා. අග්‍රාමාත්‍යතුමිය හිටියානම් එතුමියගේ පියාණන් එතුමියගේ බාප්පා වගේ අය මේව හොඳටම දන්නවා. ඒ නිසා මං කියනවා කරුණා කරලා මේ ලැයිස්තුවේ මගේ නම ක්ලියර් කරලා දෙන්න. ඒක අසාධාරණයක්. අපේ පළාතේ මිනිස්සු මේක දන්න උනාට පිට පළාත්වල මිනිස්සු හිතන්න පුළුවන් මෙයත් එහෙනම් ෂෙඩ් අරගත්ත එක්කෙනෙක් කියලා. නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මගේ නමත් සඳහන් කරලා තියෙනවා මේ දේශපාලන සම්බන්ධතා එක්ක ෂෙඩ් එකක් ලබාගෙන තියෙනවා කියන එක. ඉතා පැහැදිලිවම ඒ අසත්‍යයක්. මට ෂෙඩ් එකක් නැහැ. ඒ වගේම තමයි අපේ ගායන්ත කරුණාතිලක මැතිතුමා කිව්ව ආකාරයටම මම ඉපදෙන්නත් කලින් මගේ 100ට ෂෙඩ් එකක් තිබිලා තියෙනවා. ඒ ෂෙඩ් එක දැන් නැහැ. නමුත් මේ මගේ 100ට ෂෙඩ් එක ලැබිලා තියෙන්නේ මගේ තාත්තා කසාද වදින්නත් කලින්. ඒ කියන්නේ තාත්තට ළමයි හම්බෙන්නත් කලින්. ඒ කියන්නේ අපි ඉපදෙන්නත් කලින්. ඒක මේ දේශපාලන සම්බන්ධතා කියලා අපේ නම ගාලා එහෙම වෛරය පතුරවන මේ ක්‍රමය කරුණා කරලා නතර කරන්න. අපේ ඥාතීන්ට ඒ Tamanට කැමති ව්‍යාපාර කරන්න හැකියාව තියෙනවා. එහෙම නැතුව මේ දේශපාලන සම්බන්ධතා වලින් ඒක එහෙම කිසිම ෂෙඩ් එකක් මට අරගෙන නැහැ. කරුණා කරලා එහෙම ෂෙඩ් එකක් තියනවා නම් මට හොයලා දෙන්න. එහෙම අයුතු ලෙස අනීතික විදිහට අපි හම්බ කරලා නැහැ. ඒ වගේම අපේ වාසගම තියෙන අයත් තියෙනවා. දැන් සිප්පෙට් මේ පෙට්‍රෝලියම් චෑමනුත් රාජකරුණා කෙනෙක්. දැන් මේ මිනිහටත් අස් වෙන්න වෙයිද දන්නේ. මිනිස්සේ මොනවා කරන්නද මගේ වාසගම තිබ්බා කියලා. ගරු කතානායකතුමා ඔබතුමාත් පොළොන්නරුවේ. ඔබතුමා හොඳටම දන්නවා මට ෂෙඩ් එකක් තියෙනව නැද්ද කියන එක. මේක පොළොන්නරුවේ ඉන්න මගේ ආදරණීය ජනතාව දන්නවා මට ෂෙඩ් එකක් නැහැ කියන එක. හැබැයි මේක මාධ්‍යයේ මේක ප්‍රකාශ වුණා වැරදි අවබෝධයක් යනවා. මේ අපි මේ ගැන කතා කරන්නේ මේ අපිට මේ ෂෙඩ් එකක් තියෙනවා කියලා. ඉතින් ඒ නිසා ගරු කතානායකතුමනි මේක නිවැරදි කරලා දෙන්න කියන එක තමයි මමත් කියන්නේ. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දීම ගැන. News Hub. Peopleizing the news.